වෙසක් පහුවෙලා දැන් සෑහෙන දවසක් වෙනවනේ. ඉතින් ඔයාලා බලනවා ඇති මේ මොකද මේ වෙලාවේ වෙසක් වීඩියෝ එකක් කියලා. ඇත්තටම ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. සමහර කාලවල තියෙනවා අපිට විඳවන්න වෙන දේවල් ගොඩාක් වැඩි. හැබැයි ඇත්තටම සතුටින් විඳින්න ලැබෙන ප්‍රමාණය හරියම අඩුයි. අන්නේ කාර්යබහුලත්වයත් එක්ක මට මේ වීඩියෝ එක වෙලාවට ඔයාලට ගේන්න බැරි වුණා. ඒ ගැන මම මුලින්ම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. හැබැයි මට හිතුණා මේ මතකය මගේ ඩයරි එකේ ලියවෙන්න ඕන එකක් කියලා. මොකද පරක් වෙලා හරි මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න එක මට ලොකු සහනයක්. ඉතින් එන්න අපි යමු එදා වෙසක් බලන්න ගියේ ලස්සන දවසට. ගමන යන්න කලින් අපේ ගෙදර මහා ලොකු කලබලයක් තිබුණා. ෂේමි බබාව ලෑස්ති කරගන්න එක තමයි ලොකුම කලබලේ. අපේ ෂේමි බබා එනකම් අපේ ගමනට එකතු වෙන්න ෂේමි බබාගේ ලොකු අයියයි චූටි අක්කයි ලොකු චූටි අයියයි මේ කට්ටියම අපේ පාරායිනට වෙලා බලාගෙන ඉඳිය මාර කුතුහලකින්. එයාලා වැළවන්න ලොකු නැන්දත් ඇවිල්ලා තියුණා. ඔන්න ඉතින් ෂේමි බබාවල් ලෑස්ති කරගෙන අපි හැමෝම ත්‍රිවිල් එකට ගොඩ වෙලා ඔන්න ගමන යන්න පටන් ගත්තා. අපේ ත්‍රිවිල් එකේ සෙනග වැඩිකමට ත්‍රිවිල් එක ඇතුලේ තිබ්බේ මහා තදබදයක්. අපි හැමෝම තෙරපි තමයි අගලවතර වෙනකන් ගියේ. අගලවතර ගියාට පස්සේ වෙච්ච දෙයක් දන්නවද? ඇයි අපේ ශාලු අයියවත් අපි කොහොම හරි අපේ ත්‍රිවිල් එක ඇතුලට දාගත්තා. දැන් ඉතින් අපේ මුළු කණ්ඩායමම සම්පූර්ණයි. අපේ කණ්ඩායම කිව්වට ඇත්තම කතාව නම් ෂේමි බබාගේ පුංචි පහතාලේ පුංචි ගැන්සිය. හැබැයි අපේ ත්‍රිවිල් එක ඇතුලේ කොච්චර ලොකු තදබදයක් තිබ්බත් කාටවත් ඒක ගානක්වත් ගියේ නැහැ. අපි හැමෝම සින්දු කිය hina වෙවි කලුතරට වෙනකම්ම ගියා. කට්ටියගේ තිබ්බේ ජොලියට සතුටට අපිට කිසිම වෙහෙසක් මහන්සියක් අමාරුවක් දැනෙන්නේ නැති තරම්. ගමන පටන් ගත්ත විතරයි ත්‍රිවිල් එක ඇතුලේ දැන් මහා යුද්ධයක්. ඒ මොකටවත් නෙමෙයි ඉඩමදි නිසා. එක්කෙනා හැපි හැබැයි මේ තදබදේ අස්සේ තියෙන හරි ලස්සන hina ටික. කට්ටියම එකතු වෙලා සින්දු කියද්දී ෂේමි බබයි චූටි දෝනි අක්කයි අනික අය එකතු වෙලා කරන මේ විකාර ටික දැක්කමයි අපේ මහන්සිය භාගයක් ඉබේම අඩු වුණා. ඇත්තම කිව්වොත් සැප පහසු වාහනයකට යනවට වඩා මේ වගේ ත්‍රිවිල් එක හිර වෙලා එකිනෙකා තෙරපි යන මේ ගමන හරීම පුදුම සතුටක් තිබුණේ. මේ පොඩි ත්‍රිවිල් එක ඇතුලේ දැන් තියෙන සතුටි උපරිමය. ඒ සින්දු, ඒ hina සද්ද, ඒ එකමුතුකම මේ හැම දෙයක්ම තමයි අපේ වෙසක් මතක පොතේ ලස්සනම පිටු වෙන්නේ. මොන තරම් දේවල් දරාගෙන ඉඳියන් මේ ළමයි ටිකගේ hina මූණ දැක්කම අපිට ආයෙත් ජීවත් වෙන්න හිතෙනවා. අපේ පළවෙනිම නැවතුම උනේ කළුතර බීච් එක.
මේ මහ මුහුද දිහා බලාගෙන ඉන්නකොට මගේ හිත ගොඩාක් ඈත අතීතයකට දිව ගියා. පරණ මතකයන් එකින් එක හිතට එද්දී ජීවිතේ කොච්චර දේවල් නම් දරාගෙනද අපි මේ තාක් දුර ආවේ කියලා හිතුණා. හැම මිනිස්සෙක්ම හිත ඇතුලේ මහා බරක් දරාගෙන ඉන්නවා. ඒ හැම බරක්ම නිවන්න මේ මහා මුහුදට පුළුවන් වගේ දෙයක් මට දැනුණා. ඇත්තම කිව්වොත් දැන් අපේ ළමා කාලේ ඉවර වෙලා සෑහෙන කාලයක් වෙනවා. අපි දැන් ඉන්නේ තරුණ වියේ. බලන් ඉද්දී ඒ තරුණ වියත් ඉවර වෙන්න දැන් හරිම කිට්ටුයි. කාලය මොන තරම් වේගෙන් ගෙවිලා යනවද කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. හැබැයි වයසට යද්දී ජීවිතේ විඳින එක නතර කරන්න ඕන නැහැ. අද අපි අපේ දරුවෝ එක්ක මේ පාතාලේ පුංචි ගැන්සිය එක්ක එකතු වෙලා එදා වගේම සතුටින් මේ කාලය ගෙවනවා. මොකද අපේ වයස අපේ විනෝදයටවත් අපේ සතුටටවත් කවදාවත් බාධාවක් කරගන්න අපි ලෑස්ති නෑ. අපි හැමදාම හදවතින් තරුණයිනේ. දරුවෝ සතුටින් දුවල පයින් දිහා බලන් ඉඳිද්දී අපිටත් ආයේ අපේ ළමා කාලයටම ගියා වගේ දැනුණා. ඉතින් වෙසක් බලන්න යන දවස්වල දන්සල් නැති වෙන්න ඉඩ තියෙන නිසා අපි කලින්ම ලෑස්ති වෙලා ජෑම් ගාපු පාන් කන්න අරගෙන ගියා. මුහුදු වෙරළේ වාඩි වෙලා ඒ මුහුදු හුළඟ වදිද්දී මේ ආදරණීය පුංචි මූණු ටික වට කරගෙන කාපු ජෑම් පාන් කෑල්ලේ රස ඇත්තම කියනවා නම් කෝටියකටත් වඩා වටිනවා. මේ මුහුදු වෙරළේ අපි ගොඩ වෙලා කාලය ගත කළා. එතනින් එන්න නම් හිතේ පොඩි දුකක් තිබ්බා. ඒත් අපිට එතනින් එන්න උනේ අපේ ප්‍රධාන අරමුණෝනේ බීච් එකට යන එක නෙමෙයිනේ. විසක් බලන එකනේ. අන්න ඒ නිසා අපි දුකෙන් වුණත් අපේ ගමන එන්න පටන් ගත්තා. ඇත්තටම මම බෞද්ධ ආගමිකයෙක් නෙවෙයි. මම ක්‍රිස්තියානි ආගමික කෙනෙක්. හැබැයි අද මේ වෙසක් වයිබ් එක මැද මේ මහා මුහුදයිනේ ඉද්දී මගේ හිතට දැනුනේ මහ පුදුමාකාර නිහඬ සැනසීමක්. මම විශ්වාස කරන මගේ දෙවියන් වහන්සේ මට කියලා දීලා තියෙන්නේ හැම මිනිස්සෙකුටම ආදරය කරන්න. හැමෝගෙම සතුට දිහා බලලා සතුටු වෙන්න කියලා. ඉතින් මගේ ආගම ක්‍රිස්තියානි වුණත් මේ පරිසරයෙන් අපේ හඳුන් කුරු සුවඳ ඒ පහන් එළිය මිනිසුන්ගේ හිතේ තිබුණේ ශාන්ත බව මගේ හිතට මාර සහනයක් ගෙනත් දුන්නා. ආගම කියන්නේ මිනිසුන්ව වෙන් කරන තාප්පයක් නෙවෙයිනේ. මිනිසුන්ව එකතු කරන පාලමක්. වෙසක් කුඩු වලින් මුළු රටම ආලෝකමත් වෙද්දී ක්‍රිස්තියානි කෙනෙක් විදිහට මගේ හිත ඇතුලෙන් පිරුණේ මනුෂ්‍යත්වයේ ආලෝකය විතරයි.
අපි දුකින් වුණත් බීච් එකට සමුදීලා කළුතර නගරයට එනකොට කළුතර නගරේ ඇඟිල්ලක් ගහන ඉඩක් නැති තරමටම සෙනග පිරීලා. ඒ මහා සෙනග මැද්දෙන් අපි තෙරපි කොහොම හරි ඔන්න වෙසක් තොරණ බලන්නත් ගියා. දන්නවද මේ තොරණේ විශේෂම දේ තමා මේකට බල්බ් ලක්ෂ 3කට වඩා යොදාගෙන තමා මේ තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඇත්තටම මාරම ලස්සන දර්ශනයක්. තොරණට අමතරව තව ලස්සන කැරකෙන වෙසක් කුරු ගොඩාක් පාර දෙපැත්තේ තිබුණා. හැම තැනම එකම එළියක්. හැබැයි ඉතින් සෙනග වැඩිකම නිසා මට හැම ලස්සන දර්ශනයක්ම හරියට වීඩියෝ කරගන්න නම් ලැබුණේ නෑ. ඒ ගැන මට ගොඩාක් දුකයි. ඒත් ඉතින් මං ඈත ඉඳගෙන හරි පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා. ඔයාලා බලන්නකෝ. කලතරින් පස්සේ අපි කෙලින්ම ආවේ පිළියන්දලට. පිළියන්දලත් පාරවල් පුරාම එක පාට ලයිට් වල දාලා තිබුණා. හැබැයි මගේ හිත ගියේ වෙනම තැනකට. මිනිස්සු අදපොයේ ලයිට් වල කොච්චර ලස්සන වුණත් ආස දිහා බලද්දී දෙවියන් වහන්සේගේ පුදුමාකාර මැවිලේ ලස්සන අර අහසේ ලස්සනට පායලා තිබ්බ හඳ ඒ රාත්‍රියේ නියමම එළියක් සහ ලස්සනක් එකතු කළා. ඇත්තට මේ රාත්‍රියේ ලස්සනුනේ හඳ නිසා. දෙවියන් වහන්සේගේ මැවිල්ලේ තියෙන ඒ ස්වභාවික අලංකාරය ළඟ මිනිසුන්ගේ කිසිම ආලෝකයකට තරඟ කරන්න බෑ කියලා මට එදා දැනුණා. පිළියන්දල ලස්සන තොරණක් තිබුණා. ඒ වගේ මෙතන විශේෂ දෙයක් කරලා තිබුණා. ඒ තමයි අවුරුදු ගානක පරණ තොරණ වල පින්තූර ප්‍රදර්ශනයක්. ඒක මාරම වටිනවා. පැය ගානක් තිස්සේ ඇවිදලා ඇඟට මහා මහන්සියක් දැනුණත් හිතට දැනෙන මහා පුදුමාකාර සතුටක්. ජීවිතේ කියන්නේ හැල්මිදුවන රේස් එකක් නෙවෙයි. අපි හැමෝම එක ආගම්වල වෙන්න පුළුවන්. එක ප්‍රශ්න දරා ගැනීම අහිමිවීම මැද ජීවත් වෙනව වෙන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යත්වය කියන තැනදී අපි හැමෝම එක සමානයි. මේ වගේ උත්සව බලන්න යද්දී අපිට ඕන කරන්නේ සල්ලි, යාන වාහන නෙමෙයි. ආදරණීය මිනිස්සු ටිකක් සහ එකිනෙකාට උදව් කරගන්න පුළුවන් කරුණාවන්ත හදවත් විතර. ආගම් වේදකින් තොරව එකතු වෙලා සතුට සමරන්න පුළුවන් නම් අන්න එකයි සමාජයක තියෙන ලස්සනම දේ. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එකෙන් ලස්සන වයිබ් එකක් දැනෙන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හිතුවට වඩා ගොඩාක් දික් වුණා. ඉතින් ඒකට මම සමාව ඉල්ලනවා. තව දාන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ඒ වුණාට ගොඩාක් දික් වෙන්නත් හොඳ නැහනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමදාම මාත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම දෙපිටයි පරිස්සමින් ඉන්න.